ආදි අර බලංකෝ බං. අපේ වයසේ එකද කොහෙද? අපි මේ ආදල් එකේදී අපේ වයසේ විල්බරව තල්ලු කරන් එනවා. දස් පීදියට ඇඳගෙන බං. එහෙම කියන්න එපා බං. ඌත් අහිංසක කොල්ලෙක්ද ඔයද? අපි පොඩ්ඩක් උඩ කතා කරලා බලමු මොකක් හරි වැඩක් වෙන්න ඇතිනේ බං ඌ. ඒ මචං කොහෙද බං මේ දස් පීදියට විල්බරව කරන් යන්නේ? මේ අපි වැඩ බං ගමේ ගෙයක් හදනවා. ඒකට ගල් ටිකක් ගේන්න යන්නේ. මල්ලි මේ අපේ ගමේ හදන අලුත් ගෙදරද? ඔයාලා මෙහෙද වැඩ? ඔයා මේ පැත්තේ කෙනෙක් නෙමෙයි නේද? නෑ අයියේ මං මේ නෙවෙයි මම අනුරාධපුර. අපෝ බං බලංකෝ මම ඉන්න ඇයිද? හරියන් ජොබ් එකක් කරාංකෝ. ඇයි මේසන් වැඩ කරන්නේ? එහෙම කියන්න එපා. අපි ගොඩක් උප්පත් කට්ටිය. මම මේ ජොබ් එකත් හොයාගත්තේ බොහොම අමාරුයි. මටත් ගොඩක් කියන තියෙනවා. ඒකයි අමාරුවෙන් හරි මේ රස්සාව මං කරන්නේ. අනේ බං ඕකත් රස්සාවක්ද බං? හරි බං. දැන් ඔය කතාව නවත්තහන්කෝ. මල්ලි මූ කිව්ව දේවල් ගණන් ගන්න එපා. උඹලත් ගොඩක් තාගට්ට ඇති. ඒකයි උඹ මේ ජොබ් එක කරනවා ඇත්තේ. අනිත් එක මේසන් නඩ කියන්නේ පොඩි ජොබ් එකක් බං. උඹලා මේ ජොබ් එක කරේ නැත්තම් අපිට අද ඉන්න ගියක්වත් නෑනේ බං. කවුරුන් උඹට මොන දේ කිව්වත් කවුරුන් උඹව පහත් කරත් උඹ වැටෙන්න එපා බං. උඹ ඔබේ හිණවනේ වැඩ කරපන්. අනිත් එක අපේ හිණවලට යන කවුරුත් උදව් කරන්නේ නෑ මල්ලි. අපිම තව මහන්සි වෙන්න ඕනේ බං. මොන රස්සාව කරත් කිසි මිනිසෙක් පහත් කරන්න එපා. මොකද හැම රස්සාවකටම වටිනාකමක් තියෙනවා.